පහසුවෙන් විසඳගන්නේ කොහොමද කියලා මම අද උදාහරණයක් විදියට ගන්නවා 3x දාන y සමානයි 14 මේක මම 1 කියලා නම් කරගන්නවා. අනිත් සමීකරණය මම ගන්නවා 2x දාන 3y සමානයි 21. නම් මේක 2 කියලා නම් කරගන්නවා. අපි බලමු දැන් අපිට දීලා තියෙන සමීකරණ දෙකේ සංගුණක සමානද කියලා. මුලින්ම බලන්න ඕන දීලා තියෙන සමීකරණ දෙකේ x පදයේ හෝ y පදයේ සංගුණක සමානද කියලා. දැන් මේකේ ගත්තොත් 3x ගේ තියෙන්නේ 3 සංගුණකය. මෙතන තියෙන්නේ 2 සංගුණකය. එතකොට මේක 3 මේක 2. මෙතන ගත්තොත් y ගේ මෙතන 1 තමයි සංගුණකය තියෙන්නේ. මෙතන තියෙන්නේ 3. දැන් අපි බලනවා මෙතන බැලුවම සංගුණක සමාන නැහැ එකකවත්. එතකොට අපි බලනවා පහසුවෙන් සංගුණක සමාන කරගන්න පුළුවන් මොන පදේද කියලා. අපිට පේනවා දැන් y ගේ තියෙන්නේ 1යි 3යිනේ. එතකොට y ගේ අපිට පහසුවෙන්ම පළවෙනි සමීකරණය 3ෙන් ගුණ කරලා මේක 3 කරගන්න පුළුවන්. ඉතින් අපි මේක පළවෙනි සමීකරණය 3ෙන් ගුණ කරනවා. එතකොට අපිට ලැබෙනවා 3x ධන y ගුණ කිරීම 3 සමානයි 14 ගුණ කිරීම 3. අපිට පිළිතුර විදියට 9x මේකෙන් ගුණ වුණාම 3y සමානයි 42යි. මම මේක 3 කියලා නම් කරගන්නවා. දැන් අපිට සංගුණක සමාන සමීකරණ දෙකක් ලැබෙනවා. 3y කියලා මෙතන තියෙනවා, මෙතනත් 3y කියලා තියෙනවා. අපිට ඉතා පහසුවෙන් එතකොට 3y ඉවත් කරගන්න පුළුවන් දෙවැනි සමීකරණය සහ තුන්වෙනි සමීකරණය. දැන් මම 2 හා 3ෙන් කියලා ලියා ගන්නවා. දෙක හා 3ෙන් අපිට මේක ඉවත් කරගන්න පුළුවන් 3y 3ෙන් 2 අඩු කරලා. මම මේ සමීකරණය අඩු කරනවා. එතකොට අපිට ලැබෙනවා 9x ධන 3y ඍණ 2x ධන 3y සමානයි 42 ඍණ 21. එතකොට මේ පැත්තේ 9x ඍණ 2x කියන්නේ 7x 3y ඍණ 3y කැපිලා යනවා. ඉතුරු වෙන්නේ 7x විතරයි මේ පැත්තේ. දකුණු පැත්තේ අපිට ලැබෙනවා 42 ඍණ 21 කියන්නේ 21යි. එතකොට අපිට දැන් 7x සමානයි 21යි. මේ 7 මේ පැත්තට සමාන ලකුණ මෙහා පැත්තට ගියාම බෙදීම 7 වෙනවා. x සමානයි 21 බෙදීම 7 x සමානයි 21 7ෙන් බෙදුනම කීයද? 3යි. ලැබෙනවා x සමානයි 3 කියලා. දැන් අපිට x ට පිළිතුරක් ලැබිලා තියෙනවා 3 කියලා. අපි මේක ඉතා සරල සමීකරණයකට ආදේශ කරගමු. දැන් අපිට සරල සමීකරණයක් විදියට මෙතන තියෙන්නේ පළවෙනි සමීකරණය. එතකොට එකට ආදේශයෙන් 3x ධන y සමානයි 14 තමයි පළවෙනි සමීකරණය. එතකොට එකට x සමානයි 3 ආදේශ කරාම 3 ගුණ කිරීම 3 x වෙනුවට 3 ලියාගත්තා. ධන y සමානයි 14යි. එතකොට මෙතන 3 වරක් 3 9යි. 9 එකතු කිරීම y සමානයි 14යි. y සමානයි මේ 9 මේ පැත්තට ගියාම ඍණ 9 වෙනවා. y සමානයි 5යි. අපිට y ට පිළිතුර විදියට 5 ලැබෙනවා. දැන් අපිට මේක ලියන්න පුළුවන් x සමානයි 3 හා y සමානයි 5 කියලා.